හරි අපි ඉතින් ඔන්න දැන් හොරව පතාන ඉන්නේ. පාන්දර ඇත්තටම 5 පිටත් උනේ. දැන් වෙලාව 10යි. වෙච්ච අකර තැබ්බ ඔක්කොමත් එක්ක දැන් ඉතින් යනවා. ඉතින් මොනවා කරන්නද? වරක්කුයි පැය කීයද? පැය 2ක් 3ක්. පැය 2ක් විතර වරක්කුයි යනවා. අපේ ජෙඩා මහතා ඉන්නවා, නැලියා ඉන්නවා, පුරුදු එකා, කැමා ඉන්නවා, එරා ඉන්නවා. අපි කට්ටිය තමයි යන්නේ. පොල්ල තියමු නුරාට. අබැද්දිය මේ අබැද්දිය අපි යන ගමන් ගියෝ 5 වාට්ට පිටතට ඔයගොල්ලෝ බලලා නැති හොරවපතාන්ට එදි 10 උනේ මොකද කියලා අපි අබැද්දිය පස්සේ කියන්න යන ගමන් පයින් ආයේ වයිසිකල් දාලා යන්. අපි ඔන්න ත්‍රිකුණාමලේ උණුවතුරුලි කියන තැනට ආවා. මේ පාලවන බයිසිකල් මෙතන වාහන පාර්කින් දාලා අර පැත්තට යන්න ඕනේ. යා මේ ටිකට් ගන්නවා. දේශීය රුපියල් 100යි. ලෝකල් නෙමෙයි දේශීය. උණුවතුරුලින් බලන්න ආවා. නාන්න බෑනේ, නාන්න බෑ. නාන්න කියන්නේ කට්ටිය බලන් ඉන්න ඕනේ නාන්න. නාද්දි බලන් ඉන්න අපිට නානවා ලැජ්ජයි. අපි ලැජ්ජ පරිස්සලා වහින්ද ලැජ්ජයි. අපි යනවා පොකුණට යනවා ඉතින් නාන්න. ඔව් ගාන පොකුණට යනවා. අපි කන්නියා උණුවතුරුලින් වල සමුදීලා දැන් ත්‍රිකුණාමලේ බලා යනවා. බයි උණුවතුරුලින්. බයි උණුවතුරුලින්. see you later. ආවලේ චුට්ටයි දී. යා මාර කීප කියන්න දෙයක් නැහැ ඉතින් දැන් යන්න තියෙන පරක් වෙලා නේද නා පොකුණ වරක් එයාලා වල්ලා තියෙන බඩ අයිති කියලා
තල් චොක්ලට්. ඒක හොඳයි. රසයි. දෙන්නේ ඒක. අද අපි ගත්තා තල් චොක්ලට්. මේක කාපා. මම මේක මොන රාද කියලා දන්නේ. කාලා බලන්න. චොක්ලට් රහක් කෙනා නිකන් කිතුල් හකුරු එක්ක මික්ස් වෙච්ච. ඊට බිරහකුත්. අවුලක් නේ. හොඳ නිෂ්පාදනය. මම මේකට දෙනවා 10න් 7ක්. 8ක් දෙන්න තරම් හොඳ නේ. යමයි. Tidak. පාරල් වාරක්දගෙන මට පාරල්ල ගන්න ඩාන්ඩුමුණ හරි ඉදබල ලස්සනයින මෙතන පොඩ්ඩ සුන්දරත් දින කතා කරන්න පෘතුගීසි කන්දට යන දෙන උඩටම
කෝවිලීශ්වරම් කෝවිලට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉස්සරහ තන පොලිසියෙන් ඉන්නවා බයික් දාන්න පුළුවන් එතන. ආකාශයේ තියෙනවා. එතනින් දාලා අපිට යනවා මේ සත්තුන් ඉන්න එතන මොකද ඉන්න අපි යන පාර දිගට මෝනේ විදියට බල්ලොන්ට වඩා මෝ ඉන්න. බල්ලොන්ට වඩා මෝ ඉන්න. යා කියන්න යනවා. එතන කෝවිල ඉස්සරහා හෙල්මට් බෑග් සෙරප්පු මොනවාක් තියන්න පුළුවන් ප්‍රශ්න නැහැ තියන්න පුළුවන්. දිනවා කෝවිල. ලස්සනයි. අර එතනින් අර කපල් එකක් පැනලා සීඩී විහාර කරගත්තයින් පස්සේ මේ යන්න දෙන්නේ නැහැ. ඒක මෙතන මාර ලස්සනයි.
ඉතින් අපි කෝණේශ්වර කෝවිලට සමුදිලා දැන් යනවා. දැන් අපි යනවා පල්ලහැට. තාම තීරණය කරලා නැහැ කනවාද කොහෙටද යනවාද කියලා. කෑවොත් එහෙම කාලා තව ළඟ කොහෙටද ගිහිල්ලා ඊට පස්සේ යනවා නිලාවැලි බීච් එකට. ඒ විදිහට තමයි දැනට ප්ලෑන් එක. දැන් යමු කනවාද කොහෙටද යනවාද කියලා බලන්න. වෙලාව 2:20ට ළඟයි. ඉතින් ඒ හින්දා කන්නාව මෙතන ආමිගෙන් කරන කැෆටේරියා එකක් තියෙනවා. ඒකින් තමයි කන්නේ. අපි කන්ටයි යන්නේ. ඒ කැමරට දීලා නෑව. Light එක නාස්ත. මියුසියම් එකට යන්න විදියක් නැහැ. මියුසියම් එක බලන්න දෙන්නේ නැහැ. ආයි ෆෙඩරික් කොටුව ඒක ඇවිල්ලා ආමි එකක මේකේ බලන්න යන එකක් දැන් තාම හදනවලු. එහෙනම් ඒකට යන්න දෙන්නෙත් නැහැ. ඉතින් දැන් කරන්න දෙන්න තියෙන්නේ යනවා නිලාවැලි.
ඉන්දියා වගේ ගමනේ. අපි නිලාවැලි වලට ඇවිල්ලා ඉන්න ඕන. දැන් මේ බීච් එකට යනවා. බීච් එකට බයිසිකල් පාර්කින් තියෙනවා. ඒතර පාර්කින් එක දාලා දැන් යනවා බීච් එකට. Nagani hari naannai hadanne මිනිස්සු ගොඩක් ඉන්නවා ලයිෆ් ගාඩ්ලත් ඉන්නවා ඒක ප්‍රශ්නයක් නැහැ නාන්න පුළුවන් දෙඩා නානවා ලොකු කේස් එකක් නැහැ නාන්න පුළුවන් නා නාලෙන්න බයි හරි ඉතින් ඔන්න අපි නාලා ආවා ඉතින් මුහුදු වතුර නාලා මේ ටැන් ටැන් වල තියෙනවා මාන ටැන් එකෙන් හොඳ වතුර ටිකක් නාලා එදු මාරු වෙනවා දැන් වෙලාව 5යි කාලයි. ඉතින් අපි 5:00 වගේ වෙද්දි මෙතනින් යනවා. ඊට පස්සේ ඉතින් අපි කොහෙවත් නැවතුනේ නැහැ. කෙලින්ම වවුනියාවට තමයි යන්නේ. අපි මේ විදිහට නිලාවැලි මුහුදු තීරයට සමුදීලා යනවා. යනවා බයි කියමු බයි බයි අපි අලි බෝඩ් එකක් බලාගත්තම අලි බෝඩ් එක දැක්ක ගම අපි නැලියට දෙනවා. මොකද නැලියට අලි පුරුදුයි.
මේ වෙච්ච අකර දෙබ්බ කියන්න බැරුණානේ බ්ලොග් එකේ අන්තිම වෙනකන්. මේ අකර දෙබ්බ කියන්නේ බයිසිකලේ චේන් එක කට ගන්න ගත්තා. බලුවම නිකන් චේන් කාඩ් එක වදිනා වගේ සද්දයක් තමයි ආවේ. ඊට පස්සේ මේ තැනකුත් නැතුව ටිකක් දුර ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි මේ කැපිතිගොල්ල ටවුන් එකේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පොඩි තැනක් තිබ්බා උදේ 7ට විතර. උදේ 7ට විතර 4ටත් කලින් 6:45 විතර. මේ කඩේ ඇරලත් නැහැ. පස්සේ ගෙදර යාකි ගෙදර මෙතනම තමයි කරච්චි තියෙන්නේ. මේ ආවිල ඊට පස්සේ බැලුවා. බල්ලෝ එල්දාලා චේන් එක ඇඩ්ජස්ට් කරලා ගත්තා. මේ ඒත් හරියන්නේ නැහැ. කයි සද්ද ආවේ ඒ විදිහට. පස්සේ මේ ගලවලා බලද්දි චේන්ජ් පොකට් එකේ ඇන එකක් ගැලවිලා තව ඇන දෙකක් බුරලා තනි ඇනෙන් තිබ්බේ. ඒක ඇන හොයන්න ඉතල කොහොම හරි මේ උදේ 9 වෙනකම් ඉන්න උනා කඩයක් කරනකම් ඒ ඇන ටික ගන්න. ඉතින් එතන එහෙම පැය දෙකක් ඉන්න වුණා. මොකද ඒක දාන්න නැතුව යන්න බෑ රිස්ක් එක ගන්න දුර යන දින හින්දා. කොහොම හරි මේ එහෙම පැය දෙක කැපිතිගොල්ල ටවුන් එකේ ඉන්න උනා. ඒ ටයිම් එකේ කරි අපි කඩ හොය මේ පැය දෙකක් නස්සුනා. ඕක තමයි වෙච්ච කරලා දැබ්බේ. කොහොම හරි ඉතින් අකර දැප්ප ඔක්කොම පැත්තකට දාලා ට්‍රිප් එක ගිහිල්ලා හොඳ විදිහට එන්ජොයි කරලා ආවා. එහෙනම් ජය වේවා.